මම මේ කුප්පිය කරන්න මේ පේපර්ස්ුත් බැලුවා. මේ පේපර්ස් වල අපේ සෙමෙස්ටර් එකේ පේපර්ස් තිබ්බේ නෑ අතන. මම දැක්ක 5th semester papers ටිකක් තියෙනවා. අපි කොහොමද මේ කුප්පියෙන් ඔක්කොම කරලා ඉවර ගන්න බැරි වෙයි. අපි ඊළඟ කුප්පිය වල ඒවත් කරලා බලමු. මේ වගේ questions තමයි එනවා නම් එන්නෙත් හැබැයි. ඔය මේවා මේ වෙන මොඩියුල් එක. micro controllers and applications කියලා. ඒක දැනට පැත්තකට දාලා අපි මේක පටන් ගමු එහෙනම්. What is IoT? ඒකේ definitions ගොඩක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. මේක තමයි මට හම්බ වෙච්ච පොඩක් හොඳ definition එකකට තිබ්බේ. මේ keywords වෙන්නේ definition එකේ Internet of Things refers to a network of interconnected physical devices. එකට connect වෙච්ච physical devices embedded with sensors, actuators and software enabling them to collect, exchange and act on data via the internet. ඉන්ටර්නෙට් එක through තමන් collect කරන data exchange කරන්නයි ඒවා මත act කරන්නයි පුළුවන් interconnected physical devices වලට තමයි Internet of Things කියන්නේ. Usually මෙහෙම interconnected physical devices internet එක through නෙමෙයි නම් ඒක නිකන් embedded system එකක් කරා. internet එක through නම් තමයි මේක IoT වෙන්නේ. Key characteristics IoT වල connectivity devices අතර communicate කරනවා wired or wireless method එකකින්. අනිත් එක තමයි intelligence. IoT devices වලට තීරණ ගැනීම හැකියාව තියෙනවා. තමන් අවට තියෙන environment එකේ sensor data අරගෙන decisions ගන්න පුළුවන්. example එකක් විදිහට ස්මාර්ට් හවුස් එකක ටෙම්පරේචර් සෙන්සර් එකකුයි AC එකකුයි කනෙක්ට් කරලා තියෙනවා කියමුකෝ IoT වලින්. ටෙම්පරේචර් එක එක ලිමිට් එකකට වැඩි වුණොත් AC එක ඕන් වෙනවා. එන්න ඒ වගේ decision making කරන්න පුළුවන්. scalability. මේ ඒක scalability එකෙන් අදහස් කරන්නේ ඔයා පොඩියට එකතු කරලා තියෙනවා ගොඩාක් ඒක collection එකක් ලොකු scale එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. example එකක් විදිහට කිව්වොත් අපි smart grid එකක් ගමුකෝ. නැත්නම් traffic management එකක් ගමු. පාරවල් වල junctions වල traffic data collect කරන්න පුළුවන් කියලා අපි හිතුවොත් ඔයාලට පුළුවන් මේ මුළු නගරෙකම ඒ traffic data එකතු කරලා මේ ඒක හරි විදිහට manage කරන්න. ඒක scalable. ඊට පස්සේ data driven. මේක data driven වලටත් වැඩිය IO driven කියලා කියන්නත් පුළුවන්. data driven කියන එකෙන් අදහස් කරන්නේ ඔයා data collect කරලා ඒකෙන් තීරණ ගන්නවා කියන එක. ඊට පස්සේ IoT ecosystem එක IoT ecosystem එකක sensors තියෙනවා, actuators තියෙනවා, network එකක් තියෙනවා communication වලට. ඊට පස්සේ cloud computing තියෙනවා ලොකු data වගේ දේවල් process කරන්න. ඊට පස්සේ data analytics ඔයා පොඩි IoT devices ගොඩකින් ගන්න data analyze කරලා information ගන්නවා. වැදගත් වටිනාකමක් තියෙන information. අපිට IoT ඕන වෙන්නේ ඇයි? IoT ඕන වෙන්නේ මූලිකම දේ තමයි automation. අතන කිව්වා. ඔයාට දැන් අද කාලේ වෙද්දී ඉන්ඩස්ට්‍රියල් දියුණුවත් එක්ක automation කියන දේ හරියට ඕන වෙනවා. ඒකට automation කියන දේ implement කරන මූලිකවම ඕන වෙන IoT. IoT වලින් smart decision making, operational efficiency and enhances user experiences. And those are normal stuff. Benefits of IoT කලින් කිව්වා වගේ automation වලට උපයෝගී වෙනවා. efficiency කියන එකෙන් mean කරන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් grid system එකක් ගමුකෝ. smart grid system එකක electric grid system එකක්.
එතකොට එක එක ගෙදරට එන ඉලෙක්ට්‍රිසිටි එක අපිට මොනිටර් කරන්න පුළුවන් නම් අපි දන්නවා හවස් වෙද්දී මේ පැත්තට කොච්චර විදුලි ඉල්ලුම වැඩි වෙනවද. ඒ වගේ දේට කලින් කලෙක්ට් කරගෙන තිබ්බොත් සප්ලයි ස්ටේෂන් එකෙන් ඒකට හරියන විදිහට විදුලිය එෆිෂන්ට් විදිහට බෙදලා දෙන්න පුළුවන්. ඒක ඊට පස්සේ data insights. data insights කියලා ගත්තොත් ඒකත් එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ඒකත් ට්‍රැෆික් එක ගන්න පුළුවන්. ඔයා නගරයක එක එක පැතිවල තියෙන ට්‍රැෆික් data එක එක කාල පරාසවල වල සාම්පල් කරලා ඔයාට ඩිසිෂන් එකකට එළඹෙන්න පුළුවන්. හරි. හවස 5යි 7යි අතර ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා මෙන්න මේ පැතිවල. ඒකින්ද ඒ ට්‍රැෆික් එක අඩු කරන්න කලර් ලයිට්ස් මෙන්න මේ විදිහට හසුරවන්න ඕනේ. ඒ වගේ. ඊට පස්සේ කන්වීනියන්ස්. IoT තියෙනකින් කන්වීනියන්ස් කියන එක මීන් කරන්නේ ස්මාර්ට් හෝම් එකක් ගමු. ස්මාර්ට් හෝම් එක ඔයා ගේ ඇතුළට එද්දී කාමරයකට යද්දී කරුවලයි නම් ප්‍රසන්ස් ඩිටෙක්ෂන් සෙන්සර් එකක් තියෙනවා. ඒකෙන් ඔටෝමැටිකලි ලයිට් එක ඔන් කරනවා. ඒ වගේ කන්වීනියන්ස් වලට IoT යූස් කරනවා. and cost saving. basically automation වලින් වෙන වැඩේ තමයි cost saving කියන්නේ. ඔයා human laborers ලා වයින් කරනවා. මේ efficiency එක වැඩි කරලා wastage එක අඩු කරනවා. ඒකේ අතුරුඵලයක් තමයි cost saving කියන්නේ. ඊට පස්සේ industry impact. industry impact ඒ විදිහට consumer industry smart homes smart watches වගේ wearables ඒවා එදිනදා ජීවිතේ improve කරනවා. commercial විදිහට targeted advertising වගේ දේවල් වලින් businesses boost වෙනවා. industries වලට factory automation. මේ ඒකම තමයි නිකන් graph එකක් වගේ හදලා තියෙන්නේ. ඊට පස්සේ examples of IoT applications. දැන් අපි දැන්ටත් කතා කරේ real world applications එකම තමයි. මේ ඒක ටික categorize කරලා තියෙන්නේ. smart thermostat මේවා නම් නිකන් කියව ගන්න තියෙන්නේ. සරල examples. ඊට පස්සේ IoT වල තියෙන issues and challenges. මෙතන IoT කියන්නේ recently popular වෙච්ච field එකක්. දැන් අවුරුදු 10ක් 20ක් වගේ අතර කාලෙකින්. මේ ඒකින්ද මේකේ rules and regulations තාම හරියට දැන් නම් හැදිලා තියෙන්නේ. හැබැයි ඒකත් හරියට හැදිලා මදි. ඒකින්ද මේකේ තියෙන issues තමයි security issues තියෙනවා. ප්‍රධාන දේ vulnerabilities. IoT devices through cyber attacks කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි මේ කාස් වල door key මේ කාස් වල automatic unlock කරන door keys තියෙනවානේ. එන්නේ ඒ වලින් basically යන්නේ ඔයා signal car key එකෙන් signal එක generate කරනවා. ඒ signal එකෙන් ඔයාට කාර් එකේ දොර unlock කරන්න පුළුවන්. කාට හරි මෙන්න මේ signal එක clone කරගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් වාහනේ දොර අරින්න. ඒක security risk එකක්. එන්නේ ඒ වගේ security risks වලට IoT වල අතන කිව්වොත් මේ precautions ගන්න ටිකක් අමාරුයි. මට මතකයි අශින්දුගේ IoT SL IoT එකට කරපු ප්‍රොජෙක්ට් එකෙත් ඒගොල්ලන්ට encryption මේ පොඩි අමාරුවක් වුණා එතන. ඒ වගේ encryption වගේ ඒවා use කරන්න පුළුවන් මේ security risks අඩු කරන්න. ඒත් ඒක නැත්තරම නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ data breaches. sensitive data collect කරන්න පුළුවන් මේ IoT devices. example එකක් තමයි 2016 Mirai botnet. ඒ attack එකේදී DDoS attack එකක් වුණා. ඊට අමතරව privacy issues. IoT device වලින් data collect කරනවා personal data ඒ වගේ දේවල්. ඒකින්ද ඒකෙන් privacy concerns යනවා.
user එකේ consent එක නැතුව data collect වෙන ඒවා එන්නේ වගේ ඒවා. ඒතර security concerns, privacy concerns, ඊට පස්සේ technology. දැන් මේක අලුතින් එකපාරටම දියුණු වෙලා ආපු ටෙක්නොලොජි එකක් හින්දා එක එක જાතිය protocols තියෙනවා IoT වලදී use කරන. උදාහරණයක් ගත්තොත් Zigbee, Z-Wave, MQTT communication වලට BLE Bluetooth Low Energy එන්නේ වගේ LoRa එන්නේ එක එක ටෙක්නොලොජිස් තියෙනවා IoT stacks. ඒවා ස්ටෑන්ඩර්ඩයිස් නෑ. ඒවා මෙතනත් කියලා තියෙන්නේ ඒකම තමයි. ඊට පස්සේ scalability. මේ IoT පොඩි IoT devices වල ප්‍රබලතාවය එන්නේ ඒ පොඩි IoT devices ගොඩාක් එකතු කරලා ගන්න පුළුවන් information හින්දා තමයි ඒක ගොඩක් වැදගත් වෙන්නේ. ඒක හින්දා තමයි scalability ඕන වෙන්නේ. එහෙම ස්කේල් කරද්දී ඒ මිලියන ගාණක් devices handle කරන එකට හොඳ infrastructure එකක් ඕන. ඒකත් challenge එකක්. ඊට පස්සේ dependency. IoT usually battery එකකින් වගේ තමයි power කරන්නේ. So මේ battery එක ඉක්මනට බහින්න නැති වෙන්න පවර් එක හොඳින් manage කරන්න ඕනේ. ඒවා ඊට අමතරව networks and cloud services. මෙන්න මේ IoT device එක internet එකට connect වෙලා තියෙද්දි ඒ connection එක fail වෙන්න පුළුවන්. යවන HTTP request fail වෙන්න පුළුවන්. ඉන්නේ වගේ technological dependencies හින්දා challenges එනවා අපිට. ඊට අමතරව rapid evolution අර මම කලින් මේකට කියපු ටිකම තමයි ඉක්මනින් technologies වෙනස් වෙච්ච හින්දා standard එකක් නැහැ. ඒ වගේම තමයි පරණ තිබ්බ සමහර ඒවා දැන් ඔබ්සලීට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩක් නැති වෙලා තියෙන්නේ. මොකද ඊට වැඩිය හොඳ දේවල් ඇවිල්ලා හින්දා. ඒක නිකන් සාරාංශයක්. ඊට පස්සේ components of IoT solutions. So IoT devices වල components අපිට වර්ග කීපයකට කඩන්න පුළුවන්. Hardware components, communication components, software components, infrastructure components. Hardware components වලට ඉන්නේ sensors, actuators, microcontrollers and interfaces. So sensors කියන්නේ බාහිර පරිසරයේ readings ගන්න පුළුවන් දේවල්. IoT device එක බාහිර පරිසරයත් එක්ක බාහිර පරිසරය අඳුර ගන්න devices. So temperature measuring devices, DHT22 වගේ sensors, humidity sensors. ඊට පස්සේ actuators කියන්නේ බාහිර පරිසරයට කාර්යයක් කරන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහට motors. ඔයාට රෝදයක් වගේ කරගවන්න පුළුවන්. එක අතින් ගත්තොත් බල්බ් එකක් කියන්නේ actuator. ඔයාට බාහිර පරිසරයට එළිය නිකුත් කරන්න පුළුවන්. ඊට පස්සේ microcontrollers. microcontroller එකෙන් තමයි sensors, actuators ඒවා ඔක්කොම control කරන්නේ. examples විදිහට Arduino, Raspberry Pi, ESP32. ඊට පස්සේ interfaces. ඔයා microcontroller එකත් එක්ක interface කරන විදිය. microcontroller එකෙන් sensors ու actuators ու control කරනවා. ඒ control කරන ඒවා userත් එක්ක user ගේ interface එක හැදෙන විදිය තමයි මෙතනින් කියන්නේ. ඒකට touch screens, push buttons ඒ වගේ ඒවා use කරනවා. ඒතර communication components එකේ networks and protocols. So network එකෙන් තමයි අපි devices අතර connection එක හදාගන්නේ. So ඒකට Wi-Fi 2.4 GHz, Bluetooth, 5G වගේ ඒවා use කරන්න පුළුවන්. නැත්නම් wired connection එක use කරන්න. protocols වලට එන්නේ ඔයා data communicate කරද්දී use කරන protocol ಜಾති තියෙනවා. MQTT කියන්නේ හුඟක් popular protocol එකක් IoT device වලදී. MQTT කියන්නේ message queuing telemetry transfer. ඊට පස්සේ CoAP කියන්නේ communication වලදී use කරන protocol. මේ protocols අපිට ඉස්සරහට හම්බ වෙනවා. ඒතනදී මම වැඩියෙන් විස්තර කරන්න. ඊට පස්සේ software components
software components වලට එන්නේ embedded software basically device එක ඇතුලේ firmware level එකකින් run වෙන software. Cloud platforms basically IoT device එකකින් collect කරන data ඔයා cloud internet එක through cloud එකේ තැනක store කරලා එතනින් process කරන්න use කරනවා. ඊට data analytics, machine learning and computation stuff. ඊට පස්සේ infrastructure components basically edge computing, cloud computing and power management. edge computing කියලා කියන්නේ ඔයා hardware device එක ඇතුලේ තියාගෙනම මොකක් හරි data එක process කරනවා නම් ඒකට කියන්නේ edge computing කියලා. example එකක් විදිහට අපි හිතමු ESP32 එකකින් ඔයාලට message එකක් යවන්න ඕනේ internet එකට. so ESP32 එක router මොකක් හරි routing device එකට connect වෙලා තියෙනවා කියලා හිතන්න. so ESP32 එකෙන් router එකට යනවා, router එකෙන් internet එකට යනවා. router එකේ edge computing router එකෙන් මේ යවන signal එක encrypt කරොත් router එකෙන්ම මේක කරන්නේ. so that would be edge computing. hardware එකෙන්ම ඒ data processing එක කරන හින්දා latency එක අඩු වෙනවා, delay එක අඩු වෙනවා. so and cloud computing basically normal cloud computing and power management වලට ESP32 වගේ devices වල power modes වෙනම define කරලා තියෙනවා. sleep modes define කරලා තියෙනවා ඒ power management වලට. and that's that. මේකත් අරගේ සාරාංශය. ඒක තමයි introduction to IoT. ඊළඟට තියෙන්නේ anatomy of an IoT thing. IoT thing එකක් කියන්නේ මොකක්ද? definition එකේ තියෙන්නේ a physical device embedded with electronics such as sensors, actuators and microcontrollers designed to interact with its environment and communicate over the internet. so IoT thing එකක් වෙන්න එක physical device එකක් වෙන්න ඕනේ. embedded with sensors, actuators and microcontrollers. ඒ වලට interact කරන්න පුළුවන් වෙන්න ඕනේ environment එකත් එක්ක. ඒ වගේම internet එක through communicate කරන්න පුළුවන් වෙනත්. ඒක තමයි IoT thing එකක් කියලා define කරලා දෙන්නේ. example IoT thing එක example එක smart watch එකක් විදිහට ගන්න පුළුවන්. smart watch එකේ sensors විදිහට heart rate monitoring, temperature monitoring තියෙනවා, actuators විදිහට vibration motor එකකුයි display එකකුයි තියෙනවා, microcontroller එක විදිහට internal processor එකක් තියෙනවා, connectivity වල Wi-Fi or Bluetooth තියෙනවා. so මේ components ඔක්කොම තියෙන හින්දා තමයි ඒක IoT thing එකක් වෙන්නේ. මේක ආපහු සාරාංශයක්. IoT උයි IoT things උයි normal computers අතර වෙනස. මූලික වෙනස තමයි processing power එකයි power consumption එකයි data handle කරන එක. මේ comparison එක බලුවොත් තේරෙයි normal traditional computer එකකට data intensive computing පුළුවන්. හැබැයි IoT එක කරන්නේ environment interaction. මේකෙන් mean කරන්නේ traditional computer එකට ලොකු memory එකක් තියෙනවා. ඒකින්ද යාට මේ memory එකේ ලොකු data ප්‍රමාණයක් store කරන්න පුළුවන්. ඒ store කරන data එයාට process කරන්න පුළුවන්. හැබැයි IoT device එකක් කරන්නේ එයා IoT device එකේ ඉන්නවා. එයා වටේ තියෙන environment එකකින් inputs අරගෙන ඒ වලට අනුව හැසිරෙන්නේ. උදාහරණයක් ගත්තොත් AC එකේ කතන්දරෙම තමයි temperature sensor එකක් තියෙනවා. ඒක AC එකට control කරලා දෙනවා. temperature sensor එකට පුළුවන් බාහිර පරිසරයේ monitor කරන්න බාහිර පරිසරයේ temperature එක. so temperature එක level එකට වැඩි වෙච්ච ගමන් එයාට පුළුවන් signal එකක් යවන්න AC එක on කරන්න. so ඒක event driven. ඒක තේරෙනවා බාහිර පරිසරයේ වෙච්ච සිදුවීමකට එයා react කරා. ඒක තමයි purpose එක අතර වෙනස තියෙන්නේ. memory traditional computers වල ලොකු memory එකක් තියෙනවා hierarchical කලින් semester එකේ ගත්තා වගේ. IoTs වල limited memory එකක් තියෙනවා small amount kilobyte ගණන් වලින් තියෙන අතරම
RAM එක එහෙම කිලෝබයිට් 4ක් 8ක් වගේ වෙනවා. මෙමරි එකත් 64 කිලෝබයිට්ස් නැත්නම් මැක්සිමම් 1 මෙගාබයිට් වගේ යනකම් යන්න පුළුවන්. Processors make general purpose processors and CISC complex instruction set architecture. මේකේ මේ RISC කියන reduced instruction set architecture මේක instructions බොහොම පොඩ්ඩයි තියෙන්නේ low power එකක් තමයි යන්නේ. ඒ තියෙන instructions අදාළ කාර්යයට specialized. temperature sensor module එකක තියෙන්නේ temperature sense කරන carry එන්නේ ඒකට අදාළ instructions විතරයි. දැන් ESP32 එකක් ගත්තොත් Arduino board එකක් ගත්තොත් Arduino board එකේ තියෙන්නේ input analog input outputs ගන්නයි digital input outputs ගන්නයි ඕන instructions ටික විතරයි. ඒක Wi-Fi connection වලට ඕන ඒවාවත් නැහැ. ESP32 එක නම් inbuilt තියෙනවා. So network අතින් fast reliable connections normal computers වල තියෙනවා. IoT device වල slow and less reliable. මේකට හේතුව IoT device එකට තියෙන පහසුකම් අඩුයි. ඒකින්ද fast reliable connection එකක් තියාගන්න යන power cost එකයි computational cost එකයි economical නෑ. ඒකින්ද usually unreliable UDP වගේ communication protocols තමයි IoT devices වල use වෙන්නේ. අනිත් එක තමයි user interfaces. normal computer එකට keyboard එකේ screen එකක් තියෙනවා. හැබැයි IoT devices headless. headless කියන එක mean කරන්නේ ඇත්තටම screen එකක් නැහැ කියන එක. දැන් computer එක head එක කියලා කියන්නේ screen එකට. so headless කියන්නේ screen එකක් නැහැ කියන එක. IoT devices simple. නිකන් push buttons දෙක තුනක් තියෙන screen එකක්වත් නැති devices තමයි usually තියෙන IoT විදියට. and IoT IO capabilities ඒ වලට limited USB serial ports ගන්න තමයි computers වල තියෙන්නේ. හැබැයි IoT devices වල හුඟක් pins තියෙනවා. ඔයාට connect කරලා interface කරන්න පුළුවන්. Arduino board එකක් ගත්තත් analog pins 6ක් තියෙනවා. ඒ through ඒවා digital pins. 20 ගානක් තිබෙන්නේ මොනවද විදිහට? ඒ pins ඔක්කොමම ඔයාට input outputs දීලා ඒකත් එක්ක interface කරන්න පුළුවන්. so power normal computer එක power grid එකෙන් එන්නේ 230 volts. IoT device එක battery power. ඒකින්ද energy එක constrained ඔයා energy එක පුළුවන් තරම් save කරගන්නවා. reliability and normal computer එකක් reliable හැබැයි fail safe නෑ. IoT devices හැම වෙලාවෙම fail safe. පුළුවන් තරමක් fail safe කරන්න තමයි හදලා තියෙන්නේ. and real time response දෙන්න පුළුවන් වෙනවා. response එකයි user interaction එක අතර කිසිම delay එකක් තියෙන්න බෑ. මෙතන fail safe not fail safe කියන එකෙන් mean කරන්නේ device එක Tamanට අදාළ කාර්ය කරන්න තිබ්බ කාර්ය fail වුණත් ඒකෙන් වෙන අතුරු ප්‍රතිඵලයෙන් මුළු system එකටම හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි fail safe කියන්නේ. not fail safe කියන්නේ device එකෙන් කරන කාර්ය fail වුණොත් මුළු system එකට වෙන අතුරු ප්‍රතිඵලය හුඟක් විනාශකාරී. මොකද්ද catastrophically destructive කියලා තමයි ඒකට කියන්නේ. not fail safe එකට. design focus එක capacity and performance. IoT things වල design focus එක තමයි energy saving. and පුරාණ තමයි minimalist වෙන්න ඕනේ. and architectural differences. computers වලට multiple buses, large memory and buffered IO for high performance තියෙනවා. IoT devices වල usually Harvard architecture වගේ minimalist
ආකිටෙක්චර් එකක් තමයි තියෙන්නේ. And examples for IoT things. So smartwatches, smart thermostat මේවා නම් common sense වලින් කියන්න පුළුවන් දේවල් මෙතන include කරලා තියෙනවා. And issues and challenges in designing IoT things. So main concern එක තමයි power constraints. IoT devices battery වලින් දුවන්නේ. So පුළුවන් තරම් energy utilization එක minimize කරන්න ඕන. ඒ වගේම power එක අඩු හින්දා තමයි IoT device වල processing capability අඩු වෙලා තියෙන්නේ. මොකද processing power වැඩි වෙන ඕන power එක වැඩි වෙනවා. And limited resources. IoT devices පොඩි small chips විදියට හදන්නේ. So ඒ වලට ඔයාලට include කරන්න පුළුවන් memory and processing power අඩුයි. And real time requirements. IoT වල response එක instantly වෙන්න ඕනේ. ආයි කලින් ගත්ත උදාහරණමයි temperature sensor එකක් තියෙනවා, environment එක තියෙනවා. environment එකේ temperature එක වෙනස් වෙච්ච ගමන්ම ඒක response එක අනිත් පැත්තට හම්බ වෙන්න ඕනේ අපිට. අර AC එක on කරන scenario එකම තමයි. And reliability. Devices must operate in noisy or unstable environments with fail-safe mechanisms. Usually, IoT devices තියෙන environment එකේ ඕන තරම් noises and interference තියෙනවා. වටේ බාහිර පරිසරයේ තියෙන අනිත් electronic devices, TVs, Wi-Fi routers, computers, ඒ වලින්ුත් electromagnetic radiation generate වෙනවා. So මේවා පොඩි IoT devices එක්ක interfere වෙනවා. ඒ interfere වුණත් ඒ IoT devices වලින් දෙන outputs වලට වෙන බලපෑම පුළුවන් තරම් අවම කරන්න. ඒකට fail-safe mechanisms use කරලා තියෙනවා. And cost and scalability. IoT devices වලට යන cost minimize කරන්න ඕනේ. මොකද scalability හින්දා මේ ඔයා මොකක් හරි දෙයක් scale කරනවා නම් පොඩි තැනේ වෙන cost එක වැඩි නම් scale කරලා තියෙන cost එක කොහොමද වැඩි වෙනවා. That is that. And components of an IoT thing. So IoT normal IoT devices වල components තමයි කලින් කිව්වා වගේම hardware components, microcontrollers තියෙනවා, sensors, actuators, IO modules, power management, so batteries and stuff, development, software components, embedded firmware, development frameworks, programming languages, libraries, compilers and debuggers, embedded OS. So development frameworks examples are Arduino IDE, platform IO. ඔයගලන් කලින් use කරලා තිබී lab එකට programming languages විදිහට C++, C තමයි major විදිහට use වෙන්නේ. ඊට අමතරව Lua, MicroPython වගේ ඒවාත් use කරනවා. So ඊට අමතරව communication components. So කලින් කිව්වා වගේම protocols විදිහට MQTT, OAP තියෙනවා. Interfaces විදිහට Wi-Fi network interfaces. So network connectivity වලට Wi-Fi, Bluetooth or serial connectivity ගන්න පුළුවන්. And development tools. IDE එකක් විදිහට Arduino IDE, platform IO, VS Code development කරන්න පුළුවන්. Programming port, USB, then type C USB තමයි serial ports. ඊට පස්සේ debugging tools. Debugging tools වලට අතරම IoT devices වල වෙනම debugging tools තියෙනවා, probes වගේ ඒවා. Logic analysis,
වගේ ඒවා යූස් කරනවා ඩිබග් කරන්න. මොකද අපිට ෆර්ම්වෙයාර් එකේ ලයින් බයි ලයින් එක්සිකියුට් කරලා ලයින් බයි ලයින් නවත්තන්න බෑ කෝඩ් එක. සෝ ඔයා IoT ඩිවයිස් එකකට කෝඩ් එක අප්ලෝඩ් කරද්දී ෆර්ම්වෙයාර් කෝඩ් එකක් කියන්නේ .elf. සෝ ඒ කෝඩ් එක අතරමැදින් නතර කරන්න බැරි හින්දා අපි වෙනම ඩිබග් ටූල්ස් යූස් කරනවා ඒකට. ලොජික් ඇනලයිසිස් වලින් පුළුවන් ඒ පින්ස් වල ලොජික් ස්ටේට් එක දැනයි හරියට ඒව එක්සිකියුට් වෙනවද කියලා දැනගන්න. Yeah. ඒ ටික තමයි ඩෙවලොප්මන්ට් ටූල්ස් වල. and microcontrollers කියන්නේ heart කියන අර්ථයේ brain තමයි. කොහොම හරි මේන්ම component එක microcontrollers. So microcontrollers versus microprocessors. මේක හැම වෙලාවෙම කතා වෙන දෙයක්. microcontroller එකක් ඇත්තටම limited microprocessor එකකට වඩා microcontroller එකේ හැමදේම එකට embed කරලා තියෙනවා microprocessor එකේ තියෙන processor part එක විතරයි. microcontroller එකේ bus system එකයි input outputs central processor එක everything is integrated. So මේක normal දාන්න comparison එක microcontrollers කියන්නේ system on chip කලින් කිව්වා වගේ everything is integrated into one system one chip. මේකේ processor එක වෙනම separate entity එකක් ඒකට අනිත් ඒවා externally connect කරලා තියෙනවා. Popular microcontrollers AVR, ESP8266, ESP32 මේවා නම් AVR නම් දැන් වැඩි යූස් වෙන්නේ මේවා නම් හුඟක් යූස් වෙනවා. Arduino වල තව තියෙනවා 80 mega 328 microcontrollers and ESP32 system on chip එකක පින්තූරයක් තමයි මේ. ඔයගලන්ට පේනවා ඇති මේ තනි chip එකේ හැමදේම integrate කරලා තියෙනවා. embedded flash memory එකක් තියෙනවා. peripheral interfaces හැමදේම integrate කරලා තියෙනවා. connectivity වලට ඕන Bluetooth, Wi-Fi modules උත් integrate කරලා තියෙනවා. core memory එක and RTC and low power management power system. Software design for IoT things. So මේකේ කතා වෙන දේ තමයි data driven versus IoT driven. මේකේ ප්‍රධානම වෙනස data driven වලට memory ගොඩක් ඕනේ. And ලොකු memory එකක් process කරලා තමයි data driven නැත්නම් normal computers වැඩ කරන්නේ. IoT driven කියන්නේ environment එකේ event based environment එකේ වෙන changes වලට ප්‍රතිචාර දක්වන විදිහේ mechanism එකක් තමයි IoT driven කියන්නේ. කලින් කිව්වා වගේම කලින් example එකමයි temperature sensor එකක් තියෙනවා AC එකක් තියෙනවා temperature එක limit එකට වැඩි වෙද්දී මෙයා signal එකක් යනවා AC එක on. memory usage ලොකු memory එකක් ඕනේ fast access තියෙන. IoT driven systems වලට limited memory එකක් තියෙන්නේ kilobyte ගණන් වලින් memory එක usually and less critical. Data driven ඒකේ serial and number crunching processing වල තියෙන්නේ. IoT වල processing real time processing and event based. event based කියන එක තියෙනවා real time කියන්නේ කිසිම delay එකක් නැතුව output එක. event handling normal computers වල තියෙන internal events. IoT වල තියෙනවා multiple external events. So
ඔයාට IoT සිස්ටම් එක මල්ටිපල් සෙන්සර්ස් and actuators තියෙන්න පුළුවන්. ඒ මල්ටිපල් සෙන්සර්ස් වලින් මල්ටිපල් ඉන්පුට්ස් ගන්නවා. ඒවා සින්ක්‍රනස් විදිහට ඇසින්ක්‍රනස් කියන්නේ ඒ වෙන වෙනම තියෙන සෙන්සර්ස් අතර සම්බන්ධයක් නැහැ. ඒ වලට වෙන වෙනම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඇක්ට් කරලා සිග්නල්ස් යවන්න පුළුවන්. ඒක තමයි ඉවෙන්ට් හැන්ඩ්ලිංగ్ and response time. non critical කියන්නේ ඩිලේ එකක් තියෙන්න පුළුවන්. guaranteed and immediate IoT driven වල. ඒ ටික තමයි anatomy of a thing. IoT software development. IoT software development වල ආපහු අර comparison එකම යනවා. general purpose computers and IoT devices. general purpose computers වල memory එක basically GB ගණන් 2 terabytes වෙනකම් තියෙනවා. terabytes නම් super computers වලින්. IoT devices වල 2 kilobytes to 64 kilobytes. කනෙක්ට් වුණා නේද? හරි මේ මම Wi-Fi එක මාරු කරා. UM Wi-Fi එක පොඩ්ඩක් ලැගී දැන්. කලින් කියපේ ඇහුණද? මේ මේ ටික ඇහුණද? කොතන ඉඳන්ද පටන් ගන්නවද? මේ උඹ දැන් තුන්වෙනි යුනිට් එක පටන් ගත්ත බෑ එතන ඉඳන් එතන මේ උඹ නම් කරපු දැන් ගැන හරි. හරි මේ IoT devices versus general purpose computers. ඒකේ comparison එකේදී general purpose computers වල memory එක gigabytes to terabytes range එකේ තියෙන්නේ. IoT devices වල kilobyte range එකේ තමයි තියෙන්නේ. storage එක උනත් general purpose computers වල terabytes to petabytes. IoT devices වල still in kilobyte range. And general purpose computers වල processors fast CISC architecture use කරන්නේ and multi-threaded. IoT devices වල හුඟක් slower reduce instruction set architecture එක තමයි use කරන්නේ ඒ වගේම single threaded. power එක grid powered මේ battery powered ඒකද limited capacity එකක් තියෙනවා. IO standardized හොඳ UI එකක් තියෙනවා. but IoT devices වල basic binary and hardware dependent. මේක මේන්ම රීසන් එක තමයි I2C වගේව hardware dependent නෑ communication protocol එක but SPI වගේව hardware dependent. SPI communication protocol එකේදී ඔයා use කරන hardware එක අනුව manufacturer ගේ data sheet එක බලලා ඔයා තීරණය කරන්න ඕනේ කොහොමද interface කරන්න කියලා. but I2C වල එහෙම කරන්න ඕනේ නෑ. දෙකම IoT devices වල use වෙනවා. That is that. ඊට පස්සේ execution environment. Managed and high level. A general purpose computers වල and IoT devices වල unmanaged and low level. මෙතන execution environment එක කියන්නේ IoT devices හුඟක් hardware level එකට ගිහිලා තමයි වැඩ කරන්නේ. මේකේ normal general purpose computers වල general purpose computers වල operating system එකක් මත තමයි run වෙන්නේ. so high level abstraction එකක් තියෙනවා. programming tools වලද advanced IDEs and debuggers තියෙනවා. හැබැයි IoT devices වල Arduino IDE හරි basic languages use කරන limited tools ප්‍රමාණය තමයි තියෙන්නේ. so software stack එක IoT devices වල
PCs වල නම් operating system, BIOS and hardware abstraction තියෙනවා. Supports multiple applications with device independent access. But IoT devices වල rely on application software and device libraries. Basically වාට වෙන මොකක් හරි hardware එකක් එක්ක interface කරන්න ඕන නම් ඒකට අදාළ library එකක් through හරි ඔයා ඒක අතර serial communication හරි ඒ intercommunication එක තමම හදාගන්න ඕන. abstraction එකක් ඇත්තම නැති තරම්. මේ මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත software stack එකක් මේ IoT devices වලට. So basically device hardware තියෙනවා, device software and communication. මෙන්න මෙතන තමයි hardware ටික තියෙනවා. device hardware එක උඩ C C++ ඒ වලින් ගහපු code එක run වෙනවා. ඒක communicate කරනවා අනිත් devices උයි internet එකත් එක්ක. ඊට පස්සේ MQTT වගේ protocols වලින් යාට පුළුවන් internet එකේ මේ message එයාවල data store කරන වැඩ කරන්න. and cloud application එක through ඒ use කරනවා. and හරි device types මේක සාරාංශයක් කරගෙන hardware and software interactions. හරි. sorry for that. පොඩ්ඩක් mute කරන්න. හරි. hardware and software interactions. direct hardware management. IoT software often directly manages hardware using low-level commands, unlike PCs when voice abstracts hardware interaction. So මම කලින් කියපු දේම තමයි IoT devices hardware level එකේ commands use කරලා hardware control කරනවා. PCs වල operating system එකෙන් ඒක abstract කරලා දෙන්නේ. user ඒව දැනගන්න ඕනේ. PC software abstraction provides a virtual environment with high-level commands. මේකේ example එකක් දීලා තිනවා keyboard input එක ASCII වලට ASCII වලින් එන එක convert කරලා screen එකේ display කරන එක. So ඒකේ ඇතුලෙන් වෙන කිසි දෙයක් user දැනගන්න ඕනේ නැහැ. ඒකේ abstraction එක operating system එකේ provide කරලා තියෙනවා. and IoT software ඒකේ direct control තියෙනවා. programs manage hardware via low level protocols. Basically ඔයා hardware එකේ pins වලට low voltage එකක්ද දෙන්න, high voltage එකක්ද දෙන්න මොන වගේ byte level commands යවල තමයි controls කරන්න. GPIO pins, SPI, I2C protocols, UART. UART universal synchronous receive and transmit කියලා protocol. Examples: checking connectivity before MQTT, translating key switch status, or managing analog devices with ADC DAC. මම MQTT වල example එක මේක ඉවර වෙද්දි පෙන්නන්න. අපිට embedded systems වලත් මේ කරන්න තිබ්බ MQTT server එකක් හදන එක. and translating key switch status. Basically pin එකක් high low කරන එක තමයි මෙතන mean කරලා තියෙන්නේ. and මේ example code එකක් basically I2C වලදී master slave configuration එකක් තමයි යන්නේ. lines දෙකක් තියෙනවා communicate කරන්න. මෙතනින් මේ දීලා තියෙන්නේ slave address එක. slave එක මෙතන වෙලා තියෙන්නේ sense එක. master එක වෙන්නේ මේකට use කරන Arduino board එක හරි ESP driver එක හරි. මෙන්න මේ slave address එක through එයා connect වෙලා මේ sensor data ගන්න. මේක බලන්න තියෙනවා hardware එකේ basic level එකෙන් තමයි මේ කරන්නේ. අපි read කරන්නේත් voltage levels signals විදියට.
මේ තියෙන්නේ IoT device එක power up කරද්දී වෙන එක. so power up කරනවා. එතකොට එන්න මේ setup code එක startup code එක run වෙනවා. ඊට කලින් POST power on self test ඒ වගේ safety systems run වෙනවා. ඊට පස්සේ setup එක run වෙලා initialize වෙනවා. ඊට පස්සේ main loop කියන්නේ මේ එන්න මේ main loop එක තමයි IoT device එක හැම වෙලාවෙම run වෙවි. ඔයා අපෝ ඒක IoT device එක off කරනකම්ම මොකක් හරි error එකක් ඇවිල්ලා ඒක reset වෙනකම්ම මේක run වෙවි තියෙනවා. ඊට පස්සේ diagnostics. මේක main loop එකට independent run වෙන්නේ. ඔයාට attach කරන interrupts වගේ ඒවා තමයි මේක තියෙන්නේ. ඊට අමතරව මේ diagnostics වලින් logs generator other than diagnostic data. supervisory functions විදිහට තියෙන්නේ power up කරද්දිත් මේකේ normal hardware එකට independently ඒක supervise කරන්න වෙනම specialized hardware තියෙනවා. ඒ hardware වලට example එක තමයි watch dog time එක. so watch dog time එකෙන් මොකක් හරි watch dog time එකෙන් කරන්න ඇත්තටම හැම වෙලාවෙම මේක reset කරන්න හදන එක. watch dog time එකෙන් හැම වෙලාවෙම circuit එක reset කරන්න හදනවා. but ඔයා error එකක් නැතුව main loop එක run කරොත් ඔයා message එකක් යවනවා watch dog time එකට reset කරන්න එපා කිසි error එකක් ආවේ නැහැ කියලා. මොකක් හරි හේතුවක් හින්දා main loop එකේ error එකක් හින්දා ඒ message එක යවන්න බැරි වුණොත් watch dog time එකෙන් circuit එක reset කරලා ආපහු මුලින්දා run කරනවා. ඒක safety mechanism එක. ඊට පස්සේ cross platform development challenges. IoT development වලදී coding and compiling on separate environments from execution. so ඔයාගේ computer එකේ IDE එක තමයි code එක type කරන්නේ. but ඔයා code එක run කරන්නේ වෙනම separate ESP32 හරි Arduino board එකක් හරි එක්ක. so එතන platform challenge දෙකක් එක්ක ඔයා වැඩ කරනවා. ඒකත් එක්ක ඒ වෙනසත් එක්ක වැඩ කරද්දී challenges හම්බ වෙනවා. එකක් තමයි limited visibility. ඔයාට debug කරද්දී ඔයාට circuit එකේ run වෙද්දී එන outputs කිසිදයක් පේන්නේ නැහැ. not unless ඔයා serial monitoring check කරනවා. and ඔයාට break points දාන්න විදිහක් නැහැ. specialized JTAG debug tools use කරන්න නැත්නම්. and yeah logic analyzers or JTAG වගේ දේවල් use කරලා ඔයාට externally මේ monitor කරන්න පුළුවන් වෙන ඒවා. JTAG එකෙන් ඔයාට break points උත් දාන්න පුළුවන්. challenges JTAG එක කාට හරි බලන්න ඕන නම් embedded lab එකේ තියෙනවා JTAG එකක් ඕන use කරලා බලන්න ඕන නම් challenges limited debugging කලින් කිව්වා වගේම no display debug output ඒකට external logic probes logic analyzers නැත්නම් JTAGs use කරනවා. hardware dependency specific devices වලට තියෙන hardware. so ESP සමහර hardware components තියෙනවා හැම එකත් එක්කම compatible නැති. සමහර ඒවා ESP32 එකේ තියෙන microcontroller එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. සමහර ඒවලට එක limit එකක clock speed එකක් ඕනේ. සමහර ඒවලට එහෙම limitation නැහැ. ඒ වගේ hardware issues තියෙනවා. ඊට පස්සේ real time issues. time critical operations are hard to debug. so අපිට real time outputs ඕනනේ. so කිසි delay ගන්න නැතුව එන්න ඕන events වලට එන outputs debug කරන්න අමාරුයි.
එක පස්සේ එක්සාම්පල් එක කරද්දි තීරයි හරියටම. and මේකත් summary එකක්. and IoT programming languages. IoT programming languages මූලිකම use වෙන්නේ C and C++. ඊට අමතරව MicroPython වගේ event driven ඒවා use කරන්න පුළුවන්. use කරන languages වල features තමයි ඒ languages design කරලා තියෙන්නේ efficiency, low resource use and event driven operations. So C++ වගේ එකක් efficient, memory efficient ගොඩක්. ඒ වගේම ඔයාට control එක දීලා තියෙනවා memory allocation ඒවා වලටත්. So low resource utilization තියෙන්නේ and event driven. ඔයා event එකකට ප්‍රතිචාර දක්වන විදිහට code එක ලියන්න පුළුවන්. Lightweight, a small runtime footprint and efficient code. IoT programming languages are key features. So embeddable. So low level hardware එක integrate කරන්න පුළුවන් වෙන්න ඕනේ. Event focused. Asynchronous events වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන් programming language එකක් වෙන්න ඕනේ. With timers and callbacks. Arduino වල තියෙන timer function එකට milis කියලා කියන ඒ milis function එක වගේ ඒවායි callback functions, interrupts වගේ ඒවා Arduino IDE එකෙන් provide කරනවා. ඒ Arduino platform එකේ. And extensible, modular design for diverse applications, high level abstractions. So simple syntax we multiple paradigms. Suppose multiple paradigms කියන්නේ හුඟක් වෙනස් විදිහේ එක feeds වලට feeds වල ඒ වලට ගැලපෙනවා කියන එක. So programming languages ජාති තියෙනවා. Procedural, one by one වෙන ඒවා, object oriented, Java වගේ ඒවා. එන්නේ හැම එකටම support කරන language ජාතියක් වෙනවා. C++ වල object oriented තියෙනවා. Procedural විදිහට run වෙනවා and functional ඒවා define කරන්න පුළුවන්. Popular languages වලට examples C++, MicroPython, Lua, JavaScript, cloud integration වලදී use කරනවා and Java මේක නම් වැඩි use වෙන්නේ code example MicroPython වල මේක MicroPython run කරන එකක් මං ගාව නෑ තාම example එක run කරලා පෙන්වන්න බැරි වෙයි. And development environments. So development environments කලින් මේ ටිකත් අපි කලින් කතා කරා මම ආයි කියන්නම්. IoT development relies on integrated development environments and libraries tailored for constrained environments. So constrained environment එක කියන්නේ resources අඩු, memory එක අඩු, processing power එක අඩු environments. ඒකින් හින්දා ඒ libraries bulky වෙන්න බෑ. පුළුවන් තරම් lightweight වෙන්න ඕනේ, memory usage එක අඩු වෙන්න ඕනේ. Popular IDEs, Arduino IDE, ඒකේ built-in ගොඩක් libraries තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. VS Code with Platform IO, eExplorer, Lua වලට තියෙන එක, STM32 Cube IDE, Eclipse. Libraries ගත්තොත් GPIO, Wi-Fi, UART, PWM, මේවා hardware specific interfaces. Basically GPIO කියන්නේ general purpose input output, wireless fidelity, UART, universal asynchronous receive and transmit, PWM, pulse width modulation. So MQTT, lightweight messaging protocol.
මේක ඔයාලේ display control වල තියෙන library එක. Adafruit වගේ libraries තියෙනවා. මේ තියෙන්නේ MQTT simple code එකක්. මම MQTT එක නම් පෙන්නන්න. ගහපු code එකක් තියෙනවා. වැඩ කරන key development constraints and considerations. IoT software development must address memory, real-time requirements, power, and interrupt handling. So, අපිට තියෙන ලොකුම ප්‍රශ්න ටික තමයි IoT development වලදී memory limitations. Output එක real time වෙන්න ඕනේ. delay ගන්න නැතුව. Power limitations and interrupt handling. Interrupt handling ඕනන්නේ polling වලින් කරන එක efficient නැති හින්දා. Low level coding මේ challenges වලට පිළියම් තමයි low level coding වගේ ඒවා use කරන්න පුළුවන්. So memory constraints minimal data structures එකට use කරන්න පුළුවන්. Basically array එකක overhead එක අඩුයි vector එකකට වැඩිය. So ඔයා array data structure එකක් use කරොත් යන memory size එක අඩුයි vector data structure එකක් use කරනවලදී. So එන්නේ වගේ optimizations අපි කරන්න ඕනේ code කරද්දී IoT devices වල. Appropriate data types. So string වගේ data types use කරනවට වැඩිය char arrays, character arrays use කරන්න පුළුවන්. තව int, long එන්නේ වගේ ලොකු number එකක් තිබුණ long. So ඔයාට ඉඩ ඉතුරු කරගන්න ඕන int. So එන්නේ වගේ ඔයා තැනට ගැලපෙන විදිහට proper data types තෝරගන්න පුළුවන් වෙනවා. And real-time requirements, real-time operating systems use කරලා ඒක කරන්න පුළුවන්. And for task scheduling. And power management. Power management වලට ESP32 වල sleep modes තියෙනවා. So sleep modes ಜಾති තුනක් තියෙනවා. ඉතින් මම ගාව එකක් ඇති. Sleep modes. Sleep modes හතරක් තියෙනවා. හතරක් තුනයි තියෙන්නේ. Active කියන්නේ normal වැඩ කරන අවස්ථාව. ඒ normal වැඩ කරන අවස්ථාවේ power consumption එක approximately 100 milliamperes වගේ යනවා. ඊට පස්සේ modem sleep කියලා එකක් තියෙනවා. ඒකෙදි CPU එකත් on, system clock එකත් on. හැබැයි Wi-Fi capability එක off කරනවා. RTC එකත් on. එතකොට power consumption එක 18 milliamperes වගේ යනවා. Light sleep එකේදී CPU clock එක pause කරනවා. Basically modem sleep එකේදී CPU clock එක slow down කරනවා active එකට වැඩිය. System clock එක off. Wi-Fi එක off. හැබැයි RTC එක on. Deep sleep වලදී CPU එකත් off, system clock එකත් off, Wi-Fi එකත් off, RTC එක විතරයි on. RTC එකේ basically තියෙන්නේ ඔයාගේ hardware configuration එකේ තිබ්බේ මොකක්ද කියන එක. So මේ අවස්ථාවේ 20 microamperes වගේ යනවා. So ඒ ටික තමයි sleep modes. අපි හිටියේ මෙතනට ආවේ නෑනේ. Yeah.
testing and debate. Yeah, method. Power management, sleep mode, interrupt handling, ensures low latency responses. So polling and interrupts. අපි operating systems module එක ඉගෙන ගත්තා වගේමයි polling කියන්නේ continuously ඔයා microcontroller එකේ state එක අහා බලනවා වැඩි readyද කියලා. interrupt වලින් වෙන්නේ ඔයා continuously poll කරන්නේ ඔයා event එක වෙච්ච වෙලාවේ ඔයා interrupt එකක් යනවා microcontroller එකට හරි මේ වැඩි වුණා දැන් මට resources දෙන්න කියලා. මේකෙන් low latency responses ගන්න පුළුවන්. So මේ තියෙන interrupts code එක use කරන විදිහ මේක සර්ගේ note එකේ තිබ්බා. volatile කියන data type එකෙන් කරන්නේ පොඩි කාලයක් ඇතුළත high-යෙන් වෙනස් වෙන variables වලට තමයි volatile කියන key එක දාන්නේ. So ඊට පස්සේ main loop and asynchronous behavior. Non-blocking design. IoT applications require low latency responses to external events achieved through non-blocking main loops. So non-blocking කියන එකෙන් mean කරන්නේ අපි main loop එක ඇතුලේ run කරන අනිත් loops usually while loops අනිත් while loop එක ඇතුලට ගියන් පස්සේ අනිත් processes ඔක්කොම නතර වෙන්න බෑ. So non-blocking කියන mean කරන්නේ ඔයා කොයිම හරි වෙලාවක ආයි අනිත් ඒවාට බාධාක් වෙන්නේ නැතුව ඒකෙන් loop එකෙන් එළියට ඇවිල්ලා අනිත් ඒවාටත් function එක කරන්න ඉඩ දෙනවා කියන එක. and external events. ඒකට use කරන techniques. Interrupt callbacks. Basically runtime trigger functions for events. Time interrupts. Periodically callbacks for calling. Time functions. Non-blocking polling at intervals. And native management. Manual event monitoring. So මේ ඒකට example code එකක් මෙතන තියෙන්නේ timer interrupt එකක් timer function එකක් ඇත්තටම so ඔයා variable එක declare කරනවා previous time කොච්චර වෙලාවක් ගිහිලා තියෙනවද කලින් ඉඳලා and interval එක declare කරලා තියෙනවා තප්පරයක මිලි තප්පර 1000 ඊට පස්සේ current millis equals milli මේකෙන් කරන්නේ time එක ගන්න එක ඊට පස්සේ current time එකෙන් මේ time එක අඩු කරාම පටන් ගත්තේ බිඳුවයිනේ so මිලි තප්පර 1000ක වෙලාවක් ගියහන් පස්සේ ඒක interval එකකට සමාන වෙනවා so if condition එක true වෙලා loop එක ඇතුළේ ගිහලා time එක trigger වෙනවා ඊට පස්සේ මේ variable එක update කරනවා මේකට සමාන වෙයි ඊට පස්සේ ආපහු මේ loop එක run කරනවා so හැම තප්පරයකටම සැරයක් මෙන්න මේ print එක වදිනවා ඒක time function එකට example මේ techniques ටිකේ සාරාංශය security considerations IoT වල security risks කලින් කිව්වා ගොඩක් තියෙනවා unauthorized access data breaches හින්දා robust security එකක් ඕනේ key principles තමයි authentication basically අපේ device එකේ user එක verify කරන්න පුළුවන් encryption use කරන්න පුළුවන් secure storage and communication TLS SSL secure boot validate firmware integrity මේක ඕන වෙන්නේ දැන් IoT device එකක් තියෙනවා ඒකට වෙන පුද්ගලයෙක්ට ඇවිල්ලා මොකක් හරි තව දෙයක් attach කරලා යන්න අපි නිකම්ම කියමුකෝ මොකක් හරි data transmitter module එකක් එයා high කරලා යනවා මේ මොකක් හරි pin එකකට මේ pin එකෙන් high voltage එකක් එන හැම සැරේම මොකක් හරි signal එකක් යනවා so
secure boot එකකින් වෙන්නේ මෙයා verify කරනවා firmware ඔක්කොම හරියට තියනවාද කියලා. මොකක් වෙනසක් වෙලා තියනවද මොකක් හරි ගලවලා තියනවද එහෙම. So secure communication use VPNs send receiver verification firmware updates secure OTA over the air updates usually firmware updates කරනවා wire එකකින් connect කරලා microcontroller එකට ඒක write කරන්න ඕනේ but over the air updates through wireless connection එකකින් ඒක කරන්න පුළුවන්. with rollback කියන්නේ basically මේක transaction එකක් වැඩේ හරියට වුණ නැත්නම් previous version එකට rollback කරන්න පුළුවන්. That is that මේකත් මේ Wi-Fi එකට connect වෙන විදිහක්. මේකෙත් example code එකක් මම පෙන්නන්නම්. Okay. Testing and debugging challenges. So IoT system එකක් හදද්දී PC එකක් වගේ debug කරන්න බෑ. ඒ කියන්නේ challenges තමයි limited visibility. So built-in debugger displays නැහැ. කිසි දෙයක් print වෙන්නේ නැහැ. නිකන් hardware component එක විතරයි තියෙන්නේ. Intermittent behavior. Basically වටේ තියෙන noise interference වෙයි ඒවත් එක්ක unexpected behaviors එන්න පුළුවන් micro control system මේ IoT system එකේ. Basically environmental factors වලින් වෙයි power cycle එකේ ප්‍රශ්න වලින්. ඊට පස්සේ hardware dependencies. Specific devices වලට specific components like specific libraries hari can කියලා protocol එකක් තියෙනවා. Basically වාහනවල වගේ ඇතුලේ embedded systems හදන්න ඒ can protocol එක use කරනකොට can module එකක් ඕනේ. So can protocol එකට specific hardwares තියෙනවා. එන්නේ මේකට උදාහරණයක්. So ඔයාලට can protocol එක use කරලා embedded system එකක් හදන්න ඕන නම් can modules අරගෙන ඒක through තමයි communicate කරන්න. Real time constraints. So කලින් කිව්වා වගේම timing issues hard to reproduce. Async operations. Async operations වලින් unpredictable bugs trigger වෙන්න පුළුවන්. මොකද async කියන්නේ synchronization එකක් නැහැ. Independently අනිත් ඒවායින් run වෙන්නේ. So noise interferences වෙයි. අනිත් system එකේ තියෙන අනිත් inputs අනුව එක එක outputs trigger වෙන්න පුළුවන්. ඒවා handle කරන techniques. So unit testing ඔයා carry isolate කරලා test කරනවා. So ඔයා IoT device එකක අපි හිතමුකෝ කලින් වගේම temperature sensor එකයි AC එකයි ගමු. microcontroller එකක් තියෙනවා. temperature sensor එක connect කරලා තියෙනවා. ඒකේ output එක AC එකට connect කරලා තියෙනවා. So මොකක් හරි හේතුවකට system එක වැඩ කරන්නේ නැහැ. So ඔයාලට isolate කරන්න පුළුවන් temperature module එකකින් temperature එක read කරන code part එක isolate කරලා ඒක වෙනම run කරන්න. ඊට පස්සේ microcontroller එකකින් ඒක AC එකට communicate කරන part එක වෙනම isolate කරලා run කරන්න පුළුවන්. So ඒ parts වෙනම test කරන්න පුළුවන්. And hardware in the loop. Simulate hardware interactions. And simulators and emulators. So mimic device මේකට ඔයාලට Gophi Tinkercad වගේ softwares තියෙනවා. ඒව use කරලා hardware implementation එක කරන්න කලින් ඒ software එක use කරලා ඒකේ behavior monitor කරන්න පුළුවන්. So and static testing. Ignore async time and real time frames. Log system behavior.
කවිෂ ඔයගලන්ට මිටි ගහන සද්දයක් ඇහෙනවද? නෑ මගේ නෑ අම් සද්දයක් එන්නේ නෑනේ. මේ නෑ යුනිවර්සිටි එකේ දැම්ම මොකක් හරි වැඩ ගන්න පටන් ගත්තා. හරි කමන්න. නෑ වයිම සවුන්ඩ් එක නෑ හරි. මේ හાર્ඩ්වෙයාර් එකේ කලින් ඩයග්‍රෑම් එකක් තිබ්බ මතක ඇති. ඒකේ ලොක් සිස්ටම් එකක් තියෙනවා ඉන්බිල්ට්. හાર્ඩ්වෙයාර් එකේ බිහේවියර් එක මොනිටර් කරන. සෝ අපිට ඕන ඒක ඇක්සස් කරලා ඒකෙන් ඩිබග් කරන්න පුළුවන්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. සෝ යුනිට් ටෙස්ටිං වලට එක්සැම්පල් එකක්. and power management. So power management, efficient battery usage, and basically computational power එක අඩු කරලා battery life එක extend කරන එක තමයි වෙන්නේ. power management එක efficient කරන එක. So importance battery powered devices තමයි තියෙන්නේ. So ඒ battery එක පුළුවන් තරම දිග කාලයක් තියාගන්න ඕනේ. Cost and portability. ලොකු බැටරිය basically power ගොඩක් ඕන කියලා ලොකු බැටරියක් ගත්තොත් size එකත් වැඩි වෙනවා cost එකත් වැඩි වෙනවා. And long life cycle. Some devices operate for years without maintenance. So calculators වගේ ඒවා හොඳ උදාහරණ මේකට. So ඒකට use කරන strategies sleep modes. අර මම කලින් පෙන්නවා වගේ ESP32 එකේ එක sleep modes තියෙනවා. අනිත් hardware manufacturers ලත් ඒක sleep modes include කරලා හදපු hardwares තියෙනවා. Dynamic voltage and frequency scaling. So voltage එකයි clock එකයි workload එක අනුව වෙනස් කරනවා. මේක හුඟක් වෙලාවට Arduino ESP32 වල බලා ගන්න පුළුවන්. ඔයාගේ workload එකට හරියන්න dynamically CPU එකේ clock speed එක වැඩි කරන්න පුළුවන්. So ඔයා අඩු workload එකක් කරන්නේ අඩු clock speed එකකින් run කරලා power එක ඉතුරු කරගන්න. ඔයාට වැඩි workload එකක් එන වෙලාවට විතරක් clock speed එක temporarily වැඩි කරගන්න. ඒකෙන් voltage එක and event driven management. Wake on interrupts or thresholds. So even මම කලින් කිව්වා වගේ polling වලදී හැම වෙලාවෙම check කරගෙන ඉන්න එකක් CPU power wastage එකක් processing power wastage එක වගේම electrical power wastage එක. So ඒ event එක වෙලාවේදී trigger වෙන interrupt එකකින් system එක දුවවද්දී වැය වෙන energy එක අඩුයි. Energy efficient communication. So Bluetooth low energy BLE නැත්නම් LoRa. LoRa කියන්නේ low range කියන එක. වගේ මේවා protocols මේවා අඩු power එක use කරලා කරන්න පුළුවන් wireless communication protocols. මේවා use IoT devices වල use කරලා power එක ඉස්තු කරන්න පුළුවන්. And power aware scheduling. Prioritize tasks by power needs. So එක task එකට යන powers again electricity amount එක වෙනස්. So ඒවා අනුව prioritize කරලා ඔයාට power scheduling කරන්න පුළුවන්. මේක deep sleep Arduino use කරන විදිය. ESP32. Okay. Software design for power efficiency. Power efficiency එක මේ hardware mods use කරනවා වගේම software එක optimize කරලත් අපිට කරන්න පුළුවන්. Efficient algorithms use කරලා use bitwise operations to minimize CPU cycles. Peripheral management, turn off unused peripherals, use low power sensors. Basically එක sensors වලින් use කරන powers වෙනස්. Like DHT11 and DHT22 කියන්නේ humidity and temperature sensors. එකක consume වෙන power එක අඩුයි අනිත් එකට වඩා. 11 එකේ අඩුයි but
22 එකේ capability එක අරකට වැඩිය වැඩි. ඒ ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ඒ අද ඕන sensor එක use කරලා power consumption එක අඩු කරන්න පුළුවන්. and networking වලට Wi-Fi ඒ වගේ high power usage එක කියන්නේ ඒවා නැතුව BLE වගේ එකක් use කරලා power consumption එක අඩු කරන්න පුළුවන්. හැබැයි BLE use කරන එකේ අවාසිය තමයි data transfer rate එක අඩුයි. like megabit 0 ගණන් වලින් යන්නේ megabyte. Sensor sampling, periodic sampling and low bounds. So sensor sampling කියන එකෙන් mean කරන්නේ sensor එකකින් එන data continuously එනවනේ. So ඔයා හැම මිලි තප්පරයකටම සැරයක් sensor reading එක ගන්න නැතුව ඔයා තප්පර 5කට සැරයක් විතරක් ඒ sensor data ටික ගන්නවා. ඊට පස්සේ විනාඩියකට පස්සේ ඒ sensor data වල average එක අරගෙන ඒක විතරක් store කරගන්නවා. So ඒක තමයි sampling කියන්නේ. ඒ වගේ periodic sampling use කරලා ඔයාට energy එක ඉතුරු කරගන්න පුළුවන්. හැම වෙලාවෙම sensor data ගන්න නැතුව. කොහොම කරත් එකම value එක එන්නේ. Low power sensor sampling. Make an example code එකක් and deployment and maintenance. IoT devices require robust deployment and maintenance strategies for updates and diagnostics. So deployment වලදී අපි consider කරන major things වෙන්නේ over the updates secure වෙන්න ඕනේ. මොකක් හරි වැරද්දක් වුණොත් roll back වෙන්න පුළුවන් වෙන්න ඕනේ previous version එකට and versioning තියෙන්න ඕනේ. So මොකක් හරි versioning තියෙන්න ඕන හේතුව තමයි සමහර hardware components ඉස්සරහින් versions වලට එක වැඩ කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. So ඒ backward compatibility එක තියාගන්න බැරි වුණොත් ඔයා previous version එකට යන්න ඒ versionings තියාගෙන ඉන්න ඕන. and diagnostics ඔයා collect කරන data remote service එකට වල store කරලා හරි ඒවා අන්තිමේදී diagnostics වලට use කරනවා. and privacy aware. So ඔයා data collect කරද්දී ඒකේ privacy policies violate වෙන්නේ නැති විදිහට කරන්න ඕන. Life cycle management, end of life updates and security patches. So end of life updates කියන්නේ basically ඔයා පවත්වගෙන ආපු software එකක් හරි firmware එකක් හරි භාවිතයෙන් අයින් කරනවා. So භාවිතයෙන් අයින් කරද්දී අලුත් ඒවා ඉස්සරහා versions ඇවිල්ලා තියෙන්නේ. So ඒවා properly update කරන්න ඕනේ. ඒ වගේම previous versions වල security ප්‍රශ්න තිබ්බොත් මොකක් හරි protocol එකක හරි communication protocol එකක හරි ඒවා security patches දාලා ඒවා update කරන්න ඕනේ. ඒව තමයි IoT deployment and maintenance වලදී අපි මූලිකවම consider කරන්නේ. මේකත් example code එකක් over the updates වලට and best practices. So IoT development වලදී අපිට කරන්න පුළුවන් best practices මොනවද? clear architecture. So මුලින්ම hardware and software එකේ interaction එක හරියට plan කරලා clear architecture එකක් හදාගන්නවා. ඊට පස්සේ scalability ගැන හිතන්න. අපි හදන design එක අනාගතේ growth potential එකක් තියෙන්න ඕනේ maintain කරන්න lazy වුණත් ඕනේ. and resource awareness. ඔයා utilize කරන amount of memory, processing power and power outputs ඒවා ගැන සිහිය තියාගෙන තමයි design එක හදන්න. ඊට පස්සේ ඔයා hardware and software compatibility එක validate කරන්න ඕනේ through testing මුලින්.
ඊට පස්සේ security first mentality එකකින් තමයි ඔයා coding කරන්න ඕන. Usually vulnerabilities තියන්න නරකයි. අනිත් මූලිකම ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙද්දී හරි අනිත් devices එක්ක ඉන්ටර්ෆේස් වෙද්දී හරි security එක ගැන හිතන්න. මේකට හොඳ example එකක් දෙන්න පුළුවන් Wi-Fi එකට connect වෙද්දී ඔයාට පුළුවන් credentials ඕන hard code කරලා ඇතුළට දාන්න. ඒක හොඳ practice එකක් නෙමෙයි. ඒව hard code කරන්න නැතුව ඒක නම් තේරෙනවනේ. code කරද්දී best practice එකක් නෙමෙයි කියලා. So that is that. ඒ ටික එච්චරයි. මම MQTT එකයි අනිත් එකයි පෙන්නනවා. So මේ තමයි MQTT use කරන code එක. So MQTT වලින් වෙන්නේ basically ඔයා server එකකට connect වෙනවා. අතරමැදි server එක. ඒ අතරමැදි server එකට ඔයා messages යවනවායි messages ගන්නවායි. messages යවද්දී topic කියලා දෙයක් තියෙනවා. ඔයා topic එකකට තමයි message එක පළ කරන්නේ. දැන් දාන්නේ. ආයි ඒ topic එකෙන් තමයි message එක ගන්න. මේක මෙතනදී මම ලොකුවට කරන්න යන්නේ ඉස්සරහා මම දැක්ක සර් දාලා තිබ්බා මේ MQTT වලත් ලෙක්චර් එකක් ලෙක්චර් නෝට් එක දාලා නැහැ MQTT කියන මෙන්ෂන් කරලා මේ බලන්න වීඩියෝ එකක්ද කොහෙද දාලා තිබ්බා අන්තිම වීක් එකේ ඒ හරි මේ කුප්පිය කරද්දි මම ඩීටේල් එකට මේක කියන්න මේක මෙහෙම තමයි වෙන්නේ මම රන් කරලා පෙන්නන්න So, මේක සිමියුලේෂන් කෝඩ් එකක්. So මේක Wi-Fi එකට කනෙක්ට් වුණා. ඊට පස්සේ MQTT server එකට කනෙක්ට් වුණා. So මේකේ දැන් මේ dashboard එක කනෙක්ට් කරලා තියෙන්නේ through MQTT. මේ ESP මේ virtual ESP32 එකට. Basically මේක වෙනස් කරද්දී real time මේක එයා වෙනස් කරනවා. මෙහෙම තමයි මේ basically IoT project එකක් use කරද්දී deploy කරද්දී කරන use කරන එක MQTT through dashboard එකට connect කරලා. So ඒකයි අනිත් පෙන්වන්න ඕනේ Wi-Fi. So මේක තමයි Wi-Fi කරන කෝඩ් එක. දැන් මම මෙතන hard code කරලා තියෙනවා. මේක හොඳ දෙයක් නෙමෙයි. මේ ඒකත් mention කරන්න ඕනේ. මේක through තමයි Wi-Fi එකට connect වෙන්නේ. මම හිතන්නේ අපිට ඊළඟට තියෙන practical එක මේ වගේ එකක් තමයි තියෙන්නේ. So ඒ ටික තමයි මම කරන්න හිතාගෙන ආපු ටික නම් කරලා ඉවරයි. භාවිෂ මොකද්ද කරන්නේ? ඉමේඩියම නවත්තන්න ගානේ මට උඹ අද කර 10 වෙනකන් දැන් කරන්න තියෙන්නේ නේද?
yeah. අමාරයි කවුලන්න. කොහොමද දැන් අවුලන්නේ කට්ටිය මේ DPS අයටත් මොකද්ද මේ අද ලැබ් එකක් තියෙන දාක්කෝ SC එකෙත් ඇඩ තියෙනවා. අදට මගේ මෙහෙම නවත්තමු. මොකක් හරි අහන්න දෙයක් තියනද කට්ටියට? මේ මොන හරි ප්‍රොටෝකෝල්ස් ගැන හරි මේවා ගැන. මම PDF ටික දාන්නම් මේ ඔව් PDF මේ ටික. ඔය උඹේ නෝට් ටික මේ ඒත් එක්කම දැම්මම හරි අපි රෙකෝඩින් ලින්ක් එක දානවනේ. ඔව් මේ මම PDF ටිකක් දාන්නම් මේ ඔයගලන්ට මේ ආඩිනෝ මේවත් ඕනේද? මේවල මේ ලෙක්චර් නෝට් එකේ නෑ හැබැයි ආඩිනෝ හරියට ඉගෙන ගන්න ඕනනම් මේක කියවනම් ඇති. මොකක්ද කියන්නේ? මේකක් දාන්නද? මේ දැන් උඹ මේ ඔය ටිකත් විස්තර කරානේ බං මේ ඒකින්ද ඔව් මේ මේක දැම්මත් හැබැයි කමක් නැහැ. කියන්නේ අරකේ මේකේ ඕන් නැති ඒවාත් තියෙනවා. මේක embedded system embedded systems module එකට හදපු මම නෝට් එක. ඔව්. මේක ඕන ඒවාත් තියෙනවා ඕන නැති ඒවාත් තියෙනවා. මේ හුඟක් ඒවා හැබැයි ඕනේ. එහෙනම් ඉතින් මේ ඔකම ගමු නේද? මේ කමක් නැහැ කට්ටිය ඒකට මේ අවශ්‍ය ටික බලාගනින්. හ්ම්. මම එහෙනම් මේ ඔක්කොම ටික දාන්නම්. මේ තව එකක් සර් දාලා තිබ්බේ 4යි. මේ ඕකේ. දැන් රෙකෝඩින් එක නතර කරොත් හොඳයි මේකේ. මෙතනින් එහාට නවත් නෑ. IoT